හලෝ ගයිස් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා වෙනදා වගේ මැනිකොම් SL YouTube channel එකට. ඔන්න අදත් මම අරන් ඇවිල්ලා තියෙනවා Blue Lock anime series එක වෙනදා වගේම. ඉතින් අද එපිසෝඩ් එක ගොඩක් ફોකස් කරලා තියෙන්නේ බරෝට. ඒ නිසා අද මම එක එපිසෝඩ් එකක් ගේන්න හිතුවා. ඉතින් channel එකට අලුත් අය දැම්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් අපි යමු අද එපිසෝඩ් එකේ මොනවද වෙන්නේ බලන්න. රෙඩ් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තව එක ගෝල් එකයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ අතරේ බරෝ දණින් වැටිලා කල්පනා කරනවා මම මේ ෆීල්ඩ් එකේ කින්න. ඇයි මට මේ තරඟෙදි කිසිම ගෝල් එකක් ස්කෝර් කරගන්න බැරි වුණේ කියලා. ඊට පස්සේ බරෝට මතක් වෙනවා එයා පුංචි කාලේ ෆුට්බෝල් සෙල්ලම් කරපු විදිය. ඒ කාලේ ඉඳන්ම බරෝ එයාව හඳුන්වා ගත්තේ කින් කියලා. මොකද බරෝ තමයි හැමදාම කණ්ඩායමේ ප්‍රධාන භූමිකාව දරුවේ. බරෝ එයා නම් දක්ෂයෙක්. බරෝ වගේ කෙනෙක් පරාජය කරන එක මට නම් හිතා ගන්නවත් බෑ. අන්න ඒ විදිහට තමයි අනිත් අයත් බරෝව දැක්කේ. බරොත් මේ නිසා හිතුවේ එයා තරම් ඒ ප්‍රධාන භූමිකාවට සුදුසු වෙන කෙනෙක් නෑ කියලා. කිසිම කෙනෙක්ව තේරුම් ගන්න උත්සාහ නොකර තමන්ගේ ශෛලියම හරියි කියලා බරෝ අනුගමනය කරන්න පෙළඹුණා. හැබැයි කාලයක් ගියාට පස්සේ බරෝට තේරෙන්න ගන්නවා එයා ෆුට්බෝල් සෙල්ලම් කරන්නේ කින් කියලා හැඟෙන නිසාම නෙවෙයි. ෆුට්බෝල් සඳහා තමන්ගේ ජීවිතේම කැප කරපු අනෙක් පිරිසේ වේදිකාවෙන් ඉවතට ඇදලා දාලා තමන්ට ඒ ආධිපත්‍යය ලබා ගන්න පුළුවන් නිසා කියලා. මොකද බරෝ දන්නවා ඒ වගේ අසමසම ප්‍රීතියක් ලබා ගන්න පුළුවන් ශක්තිමත් කෙනෙක්ටම විතරයි කියලා. ඒ අතරතුරේ ඉසගී නගී එයාලගේ ඊළඟ පියවර ගැන සැලසුම් කරමින් ඉන්නා. හැබැයි හදිසියෙම බරෝ ඇවිත් බෝලේ ලබාගෙන මිඩ් රේන්ජ් එකේ ඉඳන් ගෝල් එක දෙසට ඩිරෙක්ට් ෂොට් එකක් එල්ල කරනවා. නමුත් රෙඩ් කණ්ඩායමේ වාසනාවට ඒක වදින්නේ කනුවට. කුණිගමි බෝලේ ලබා ගන්න දුවගෙන යනවා. නමුත් නගී කුණිගමිව ඉක්මනින් ඇවිත් කවර් කරනවා. ඊට පස්සේ කුණිගමි රෙයෝට බෝලේ පාස් කරනවා. එතකොට රෙයෝ දකිනවා ඉසගිත් බෝලේ ලබා ගන්න ඒ දෙසට දුවගෙන එනවා. මේ නිසා රෙයෝ ඉසගිට කකුල් මාට්ටුවක් දාලා බෝලේ ඉවතට පාස් කරනවා. ඊට පස්සේ බෝලේ වැටෙන්නේ කෙලින්ම බරෝ ඉන්න දෙසට. ගෝල් එක ස්කෝර් කරගන්න මේක මගේ අවස්ථාව කියලා බරෝ බෝලෙට නගා වෙන්න උත්සාහ කරනවා. හැබැයි බරෝව නවත්තන්න චිගිරි පිටිපස්සෙන් දුවගෙන එනවා. පන්දුව ස්පර්ශ කළොත් චිගිරි අනිවාර්යෙන් ඒක ලබා ගන්නවා කියලා බරෝ හොඳට දන්නවා. බරෝට දැන් මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ. එතකොටම ඉසගී ඉදිරිපිටට ඇවිත් බරෝ බෝලේ පාස් කරනකම් බලාගෙන ඉන්නවා. හරියට නිකන් බරෝට ඒකට බල කරනවා වගේ. මෙතෙක් ලේසියෙන් කාටවත් බෝලේ පාස් නොකරපු බරෝ ඒ මොහොතේ ඉසගිට බෝලේ පාස් කරන්න පෙළඹෙනවා. ඉසගී අන්තිමට ගෝල් එකක් ස්කෝර් කරගෙන තරගයේ ලකුණු මට්ටම සම කරනවා. ඉසගී බරෝට කියනවා ඒක හොඳ පාස් එකක් බරෝ. දිගට මේ විදිහට සෙල්ලම් කරගෙන යන්න. එතකොට මට පුළුවන් ගෝල් ස්කෝර් කරගන්න කියලා. මමයි කින් කියලා හිතාගෙන හිටපු බරෝට ඒ වෙලේ බලාපොරොත්තු සුන් වෙලා ගියා වගේ හැඟීමක් දැනෙන්න ගන්නවා. බරෝ කල්පනා කරනවා මේක පරාජයක්ද. මම මෙච්චර කල් හිතන් හිටියේ කණ්ඩායමේ අනෙක් අය මගේ සහයට ඉන්න නිකම ටිකක් කියලා. ඒත් ඉසගී මගේ ප්‍රතිපත්තිය විනාශ කළා දැම්මා. හරිනම් මම බෝලේ පාස් නොකර ඉන්නයි ඕන. ඒත් ඉසගී මාව ඒකට පෙළඹෙව්වා. මං තවදුරටත් මේ ෆීල්ඩ් එකේ කින් නෙවෙයි. ඒ කියන්නේ මම ඉසගිට පරාජය වුණා කියන එක බරෝට තේරෙනවා. ඒ අතරතුරේ රෙඩ් කණ්ඩායම ඉසගිගෙන් පන්දුව ඈත් කර තබා ගන්න තීරණය කරනවා. චිගිරි යෝජනා කරන්නේ ලකුණු ලබා ගන්න හොඳම අවස්ථාව ලැබුණු මොහොතේම එයාගේ වේගය පාවිච්චි කරන්න මතක තියාගන්න කියලා. ඊළඟ අවස්ථාවේ අපි අනිවාර්යෙන් පන්දුව ලබා ගත යුතු වෙනවා කියලා ඉසගි නගිට කියනවා. හැබැයි චිගිරිගේ වේගය අපිට අභියෝගයක්. මොකද ඔහු දැන් පළමු ස්පර්ශයෙන්ම පන්දුව පාලනය කරන නිසා අපිට දුවලා චිගිරිව නවත්තන්න බෑ කියලා නගි කියනවා. ඊට කලින් අපි චිගිරිය නැවැත්තිය යුතුයි කියලා ඉසගි කියනවා. බරෝවත් මේ සැලැස්මට එකතු කරගත්තොත් නරකද කියලා නගී ඉසගිගෙන් අහනවා. සිංහාසනයෙන් පහ කරපු රජෙකුට කිසිම දෙයක් කියලා තේරුමක් නැහැ. ඒ නිසා අවසාන තරගයේ ජයග්‍රහණය අපි දෙන්න මත තීරණය වේවි කියලා ඉසගි එතකොට නගිට කියනවා. තරගය නැවත ආරම්භ වෙනවා. රියෝ බෝලෙත් අරගෙන ගෝල් එක දෙසට දුවගෙන යනවා. ඉසගි රියෝගේ මාර්ගය අවහිර කරනවා. රියෝ බලනවා චිගිරිට බෝලේ පාස් කරන්න පුළුවන්ද කියලා. හැබැයි නගි චිගිරිව තදින් අවහිර කරලායි තියෙන්නේ. කුණිගමගේ මාර්ගයේ විරුද්ධව තියෙනවා රියෝ දකිනවා. හැබැයි රියෝ දන්නවා කුණිගමට බෝලේ පාස් කරොත් ඒක අවාසි සහගත වෙන්න පුළුවන් කියලා. ඒත් චිගිරිට බෝලේ පාස් කරන්න මාර්ගයක් හදා ගන්න ඕන නිසා රියෝ කුණිගමට බෝලේ පාස් කරනවා. හැබැයි බරෝ විමසිල්ලෙන් කුණිගමව කවර් කරගෙන ඉන්න නිසා කුණිගමි ආයෙත් බෝලේ රියෝටම පාස් කරනවා. රියෝ හිතපු විදිහට ඒක සාර්ථක වුණේ නැහැ. මෙතනදී මොකද්ද කරන්න ඕන කියලා රියෝ කල්පනා කරනවා. එතකොට රියෝට තේරෙනවා මෙතනදී යාට අවශ්‍ය ක්ලියර් පාත් එකක් විතරයි කියලා. රියෝ එකපාරටම ඉසගිය පාස් කරගෙන දකුණු පැත්තට දුවන්න පටන් ගන්නවා. ඊට පස්සේ චිගිරි ක්ෂණිකව පිටියේ මැද්දට දුවන්න පටන් ගන්නවා. රියෝ දකිනවා දැන් එයාට බෝලේ පාස් කරන්න පුළුවන් කියලා. ඉතින් රියෝ චිගිරි දෙසට බෝලේ පාස් කරනවා. රියෝ ඒ වෙලේ හිතන්නේ එයා ඉසගිය පරාජය කරා කියලා. හැබැයි රියෝ බෝලේ පාස් කරනකොටම නගීට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඇවිත් කෙලින්ම පන්දුව දෙසට දුවන්න පටන් ගන්නවා. නගිට චිගිරිව අභිබවා යන්න බැරි නිසා එයා පාස් එකට බාධා කරන්නයි මේ උත්සාහ කරන්න කියලා රියෝට එතකොට තේරෙනවා. ඒ අතරේ ඉසගි රියෝට කියනවා ඒක හොඳ පාස් එකක්.
අපි අනුමාන කරපු විදිහටම ඔයා එක කළා කියලා. තරගයේ අවසානයේ මෙච්චර සූදුවක් කරලා ඉසගි අපිව රැවට්ටුවේ කොහමද කියලා රෙයෝට අදාහ ගන්න බැරි වෙනවා. මොකද නගි බෝලෙට ළඟා නොවුන නම් චිගිරිට ස්කෝර් කරගන්න හොඳටම අවස්ථාව තිබුණා. ඒ කොහොම වුණත් නගි බෝලෙට ළඟා වෙන්න සමත් වෙලා ඒක නවත්තලා බරෝට පාස් කරනවා. ඉසගි කෙලින්ම ගෝල් එක දෙසට දුවන්න ගන්නවා. බරෝ දැන් පරාජය පිළි අරගෙන ඉන්නේ. මොකද මේ තරගෙදි වැඩිපුරම කැපිලා පෙනුනේ ඉසගිගේ ගෝල්ස් විතරයි කියලා බරෝ හොඳාකාරවම දැක්කා. බරෝට තේරෙනවා මම තවදුරටත් ප්‍රධාන භූමිකාව දරන කෙනා නෙවෙයි. නගී ඉසගී දැන් මට ගෝල් ස්කෝර් කරගන්න මාර්ග පවා කියලා දෙන්න පටන් අරන්. මම දැන් සහාය භූමිකාවේ ඉන්න කෙනෙක් නිසා මම බෝලේ පාස් කරොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. මොකද මම දැන් එයාලගේ ඊළඟ ගෝලයේ වැදගත් එක කොටසක් විතරයි. ඉසගී නගී මේ තරගෙදි දීප්තිමත් විදියට බැබලෙද්දී බරෝට තේරුම් යනවා කලින් එයාට බෝලේ පාස් කරපු කණ්ඩායමේ සමාජිකයින්ට මොන වගේ හැඟීමක් දැනෙන්නේ නැද්ද කියලා. ස්ට්‍රයිකර් කෙනෙක්ට ස්කෝර් කරගන්න බාර දුන්නොත් මගේ පරාජිත හැඟීමෙන් මිදෙන්න පුළුවන් කියලා බරෝ හිතනවා. මේක තමයි කණ්ඩායම් හැඟීමක් කියන්නේ. මේ විදිහටයි මම කෙමිකල් රියැක්ෂන් එක නිර්මාණය කරගන්න ඕන කියලා බරෝ බෝලේ පාස් කරන්න සැරසෙනවා. හැබැයි බරෝට එතකොටම කල්පනා වෙනවා බෝලේ පාස් කරොත් එයාගේ අනාගතයට මොකක් වෙයිද කියලා. බරෝට තේරෙනවා තව කෙනෙක්ට ඉලක්ක බාර දීලා පරාජිත හැඟීමෙන් මිදෙන්න පුළුවන් වුණත් තව පැත්තකින් ඒක පරාජිතයෙක්ගේ නිදහසට කාරණයක් විතරයි. මම මේ වගේ අනාගතයක ජීවත් වීම ප්‍රතික්ෂේප කරන කෙනෙක් කියලා බරෝ එකපාරටම අවදි වෙලා බෝලේ ඩ්‍රිබල් කරන ගමන් වේගෙන් දුවන්න පටන් ගන්නවා. බරෝව නවත්තන්න රෙයෝ ඉස්සරහා ඉන්නවා. එතකොට බරෝ ඉසගිට බෝලේ පාස් කරන්න වගේ සැරසිලා ෂණිකව රෙයෝව පාස් කරගෙන යනවා. දැන් කාටවත් බරෝව නවත්තන්න පුළුවන් කමක් නැහැ. බරෝ තවදුරටත් බෝලේ පාස් නොකරන බව පවසමින් කුණිගමේ චිගිරිට කියනවා බරෝව කවර් කරන්න කියලා. එතකොට බරෝ ඉසගිගේ පිටුපසට ගිහින් චිගිරිවත් වේගෙන් පාස් කරගෙන යනවා. බරෝ අවදි වෙලා අන්තිමට තමන්ව විනාශ කර දැම්ම බවත් එකිනෙකා විනාශ කරමින් ක්‍රීඩා කිරීම කණ්ඩායමේ කෙමිකල් රියැක්ෂන් එක බවත් ඉසගිට අවසානයේ තේරුම් යනවා. ඉසගි ප්‍රධාන චරිතය නම් මම දුෂ්ටයා විදිහට හරි රඟපාලා ඉසගිගේ ආලෝකය විනාශ කරලා දානවා කියලා. බරෝ අන්තිමට ගෝල් එක ස්කෝර් කරගෙන තරගය අවසන් කරනවා. බරෝ කින් බව අවසානයේ නගිත් පිළිගන්නවා. ඉතින් 4-5ක් ලෙස වයිට් කණ්ඩායම තරගය ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය සමරන්නේ ඉසගි බරෝ ළඟට දුවගෙන යනවා. එතකොටම බරෝ ඉසගිගේ කමිසෙන් ඇදලා අරගෙන කේන්තියෙන් කියනවා මට අපාස කරපු අර වචන ටික ආපහු අරගත්තොත් හොඳයි කියලා. ඉසගි කියනවා මම අතින් පොඩි වැරද්දක් සිද්ධ වුණේ. මම හිතුවටත් වඩා ඔයා ගොඩක් කූල් චරිතයක් කියලා. ඊට පස්සේ නගි මේ දෙන්න මැද්දට පැනලා බිමට තල්ලු කරමින් බරෝගෙන් අහනවා ඒ වගේ හැකියාවක් ඇයි ඔයා අපින් අංගගෙන හිටියේ කියලා. බරෝ කියනවා එහෙම හැකියාවක් ගැන මමත් කලින් දැනගෙන හිටියේ නෑ. බරෝ ගැන තවත් වැඩි විස්තර දැනගන්න උවමනාවෙන් ඒක සිද්ධ වුණේ කොහමද කියලා ඉසගි බරෝගෙන් අහනවා. බරෝ කියනවා මම විශ්වාස කළේ පිටිය මට විතරක් අයිති දෙයක් කියලා. ඒත් ඔය දෙන්න එකතු වෙලා මගේ ප්‍රධාන චරිතය හොරකම් කරා. එහෙම දෙයක් සිද්ධ වුණේ පළවෙනි වතාවට. ඒ නිසා බ්ලූ ලොක් එකෙන් සර්වයිව් වෙන්න මම දුෂ්ටයා විදිහට මේ ක්ෂේත්‍රයේ ආධිපත්‍යය දරන ක්‍රමයක් හොයාගත්තා කියලා. ඒ කියන්නේ බරෝට චොප් ඩ්‍රිබ්ලින් කියලා දැන් අලුත් වෙපන් එකකුත් තියෙනවා නේද කියලා ඉසගි තවත් පුදුම වෙනවා. බරෝ කියනවා මං ආයෙත් ඔයාට පරාජය වෙන්නේ නෑ යොයිචි ඉසගි කියලා. බරෝ පළවෙනි වතාවට ඉසගිගේ ඇත්ත නම කියලා කතා කරපු එකට නගි පුදුම වෙනවා. නගි බරෝගෙන් අහනවා ඒ විදිහට ඇයි ඔයාට මගේ නමිනුත් කතා කරන්න බැරි කියලා. බරෝ කියන්නේ කම්මැලියට කම්මැලියා කියන වැර වෙන කියන නමක් නෑ කියලා. ඒ අතරේ බරෝගේ දක්ෂතාවෙන් පැහැදුණු අන්රි ජෙම්පචිගෙන් අහනවා බරෝගේ අවදිවීම ගැන ජෙම්පචි කලින් කල්පනා කරලා තිබුණාද කියලා. ජෙම්පචි කියනවා ඒක තනිකර බරෝගේ දක්ෂතාවෙන් සිද්ධ වුණු දෙයක්. හැබැයි පරාජය තරඟකාරී ලෝකයේ පවතින සංසිද්ධියක්. බෙස්ට් ස්ට්‍රයිකර් කෙනෙක්ට උනත් සියලු ක්‍රීඩා ජයග්‍රහණය කරන්න බෑ. අන්න ඒ නිසයි පරාජයෙන් කෙනෙක් ඉගෙන ගන්න දේ වැදගත් වෙන්නේ. සමහර ක්‍රීඩකයෝ තමන්ගේ වැරදි පිළිගන්නේ නැතුව නිදහසට කරුණු ඉදිරිපත් කරමින් අත්නොහැරීම නිවැරදි පිළිතුර කියලා හිතලා තමන්ගේම හිත රවට්ට ගන්නවා. ඉතින් ජෙම්පචි බරෝව දකින්නේ අන්න ඒ වගේ කෙනෙක් විදිහට. ඒ අනුව ජෙම්පචි කියනවා බලාපොරොත්තු සුන්වීම නොතකා ඒ වෙනුවෙන් සටන් කරන අයට ඔවුන්ගේ සීනය සාක්ෂාත් කරගන්න අවශ්‍ය බලය ලැබෙනවා කියලා. ඒ අතරතුරේ පරාජිත රෙඩ් කණ්ඩායමේ අයත් කනගාටු වෙනවා තරගයේ අවසන් මොහොතේ එයාලා බලාපොරොත්තු වුණු විදියට සෙල්ලම් කරගන්න බැරි වුණා කියලා. රෙඩ් කණ්ඩායමෙන් කවද අපේ කණ්ඩායමට එකතු කරගන්නේ කියලා නගී ඊට පස්සේ කල්පනා කරනවා. ඉසගිය වෙලේ හිතන්නේ රින්ව පරාජය කරන්නත් බචිරව ආපහු කණ්ඩායමට එකතු කරගන්නත් කාගේ දක්ෂතාවද එයාලට මේ වෙලාවේ වඩාත්ම සුදුසු වෙන්නේ කියලා. ඉතින් එපිසෝඩ් එක මෙතනින් තමයි අවසන් වෙන්නේ guys. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු කාවද ඉසගි කණ්ඩායමට එකතු කරගන්නේ කියලා.